දන්ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව අපි කරගෙන යන මේ සුවමුව වීඩියෝ මාලාව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණාට පස්සේ හුඟක් දෙනෙක් අපෙන් අහපු කාරණාවක් තමයි මේ පෞද්ගලික දන්ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ මිල ගණන් වල වෙනස තිබෙන්නේ ඇයි කියලා. නගරයෙන් නගරයට, වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට, සමහරට ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පළාතෙන් පළාතට මේ මිල ගණන් වෙනස් වෙන්නේ ඇයි? එහෙම නැතුව එකම මිලක් තියාගන්න බැරිද? මෙන්න මේ වගේ දේවල් සමහර රෝගීන් විමසා සිටිනවා. පළමුවෙන්ම අපි තේරුම් ගත යුතු කාරණාව තමයි පෞද්ගලික දන්ශල්‍ය වෛද්‍ය සේවය කියන්නේ සේවා ගණයට අයත් වෙන ව්‍යාපාරයක්. වෙළඳ පොළ න්‍යායන් අනුව තමයි අපේ රටේ පෞද්ගලික සේවයේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දන්ශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධව පෞද්ගලිකව ඔබට ලබා දෙන සේවයත්, රෝගිය ඔබට ලබා දෙන සේවයත් මේ වෙළඳ පොළ න්‍යායන්ට හසු වෙනවා. මොකද මේක සර්විස් එකක් තිබුණාට මේක ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය තුළ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට හෝ ආයතනයට ලාභ තිබිය යුතුයි. ඒ වගේම රෝගියාට අවශ්‍ය සේවය සැලසිය යුතුයි. මේ අතර තුලණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඇයි මේ තැනින් තැනට වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට ශාස්ත්‍රයේ මේ මිල ගණන් වෙනස් වෙන්නේ කියලා යම් කරුණු ටිකක් මම කල්පනා කළා වීඩියෝ කිහිපයකින් ඔබට පැහැදිලි කරන්න. එමගින් ඔබට අවබෝධය ලැබෙවි මේ ශාස්ත්‍රයේ පෞද්ගලික දන්ශල්‍ය වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රය තුල කොහොමද මේ මිල ගණන් වෙනස් වෙන්නේ, ඇයි එහෙම වෙනස් වෙන්නේ කියලා. පෞද්ගලික දන්ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ මිල ගණන් වෙනස් වෙන්නේ ඇයි කියලා තමයි අපි මේ කතා කරමින් යන්නේ. මෙහි පළවෙනි හේතුව කලින් එපිසෝඩ් එකේ මම පැහැදිලි කළා. දෙවෙනි හේතුව ලෙස පැහැදිලි කරන්න පුළුවන් වෛද්‍යවරයාගේ අත්දැකීම්. වෛද්‍යවරයාගේ අත්දැකීම් ලෙස මම ඉතින් හඳුන්වන්නේ උපාධිය ලබාගෙන එළියට ආපු වහාම වෛද්‍යවරයෙක්ගේ තිබෙන අත්දැකීම්. ඒ තියෙන එක්ස්පීරියන්ස් එක වෙනස් ශාස්ත්‍රයේ කාලයක් වැඩ කරපු වෛද්‍යවරයෙකුට වඩා. ශාස්ත්‍රයේ කාලයක් වැඩ කරපු වෛද්‍යවරයෙක් ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් වැඩිපුර බලලා තිබෙනවා. ඒ වගේම ඔහු වැඩිපුර අධ්‍යාපනය ලබා තිබෙන්න පුළුවන්. ඔහු වෙන කෝසස්, වර්ක්ෂොප්ස් හුඟක් කරලා තිබෙන්න පුළුවන්. ඔහුගේ සායනික අත්දැකීම් ඉහළ බව නිසා සමහර ප්‍රතිකාරවලදී විශේෂ වාසියක් එම රෝගියාට ලැබෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අපි ගමු යටහනුවේ කෙළවරේ දත. එහෙම නැත්නම් ඥාන දත කියලා අපි හඳුන්වන මේ තර්ඩ් මොලර් සර්ජරි එක. අවසාන දත තුන්වෙනි චාරක දත ඉවත් කිරීමේ සර්ජරි එක. මේ දත ඉවත් කිරීමට සිදු වෙන්නේ මේ දත විකෘති පිහිටීමක පිහිටලා තිබීම නිසා හෝ දි รา යාම නිසා රෝගියා වේදනාවේදී. දැන් රෝගියාට මේක ඉවත් කරගන්න අවශ්‍ය වුණාම අත්දැකීම් අඩු වෛද්‍යවරයෙකුට වඩා අත්දැකීම් වැඩි වෛද්‍යවරයෙක් හමුවේ මේ ප්‍රතිකාරය කර ගැනීම වාසිදායකයි. මොකද සාපේක්ෂව අඩු කාලයකින් සහ අඩු විඳවීමකින් බොහෝ වෙලාවට මේ වැඩේ කිරීමේ හැකියාව ශාස්ත්‍රීය අත්දැකීම් වැඩි වෛද්‍යවරයෙකුට තිබෙනවා. මොකද ඔහු හුඟක් මේ දත් ඉවත් කරලා තිබෙන්නට පුළුවන් අලුත් වෛද්‍යවරයෙකුට වඩා. මම මෙහිදී අලුත් වෛද්‍යවරයාගේ හැකියාව පිළිබඳව පාත්‍රම කතා කරනවා නෙවෙයි. අත්දැකීම වැඩි වෙනකොට ඕනම ශාස්ත්‍රයක ප්‍රතිඵල වැඩිවීමේ ප්‍රවණතාවය වැඩි. එම නිසා අත්දැකීම වැඩි වෛද්‍යවරයෙක් හිතන්න පුළුවන් තමන්ගේ මිල අය කිරීමේදී තමන් රෝගියාට වඩා හොඳ සර්විස් එකක් දෙනවා. ඉතා කෙටි කාලයකින් සමහරට දත ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් මේ අදාළ ශල්‍ය කර්මය සඳහා වඩා නිපුණතාවක් මට තිබෙනවා මගේ අත්දැකීම් නිසා. එම නිසා මගේ මේක තමයි සේවයේ මිල කියලා. ඒ නිසා දන්ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ පෞද්ගලික ශාස්ත්‍රයේ ප්‍රතිකාර මිල තීරණය කිරීමේදී වෛද්‍යවරයාගේ අත්දැකීම් වැදගත් වෙනවා. අත්දැකීම් වැඩි වෛද්‍යවරයෙක් වැඩි මිලක් අය කරන්න පුළුවන්. අත්දැකීම් අඩු වෛද්‍යවරයෙක් සමහර ලාවට අඩු මිලක් අය කරන්න ඉඩ තිබෙනවා. හැමතිස්සෙම මෙහෙම වෙනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. මිල තීරණය කිරීමේදී අත්දැකීම යම්කිසි විදියකට බලපෑමක් තිබෙනවා. අත්දැකීම වැඩි වෛද්‍යවරයෙක්ගේ සිතන ආකාරය වෙනස් නිසා. දන්ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.